මන්දක මේ ළඟදී ජනාධිපති ලේකම්කාරයල ගාවට 3 දිනක්. 3 දිනක් ගෙදර යනවා. මොනවද? එනිසා ජනතා සටන් කියලා જાතියක් නෑ දැන් ඒගොල්ලෝ ගාව. ජනතා සටන් වලට ඉගෙන ගන්නවා. ජනතා සටන් විනයානුකූලව කරන සටන්, ජනතා සටන් ප්‍රමිතින් වලට කරන සටන්, ජනතා සටන් ඉලක්කයකට කරන සටන්, ජනතා සටන් පෙළගස්මට කරන සටන්. ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න. ඒව තමයි සටන්. ජනතා දරුවා කිරින් කරන මොකවත් නැහැ. ගමේ රැස්වීමක් තියෙනවා. අන්තිම රැස්වීමක් කරන මොකවත් නැහැ. එහෙම ජනතා දරුවක් කිරින්නේ. මොකද කරන්නේ? කට්ටිය එක දවස් රැයක හිටපු ඇමති කෙනෙක් ගෙදර යනවා. යන එකක් පෙන්නනවා, එන එකක් පෙන්නනවා, යන එනකොට පුෂ් කරනවා. ඊට පස්සේ මොකද? අහවල් ඇමතිගේ ගෙදර කට්ටිය එකතු වෙනවා. පහුවදට අනික් ඇමති හිටපු ඇමති ගෙදර යනවා. අර කට්ටිය පහුවදට සමාජක ජීවිත මහත්තයා ගෙදර යනවා. ගිහිලා කට්ටියම එකතු වෙනවා. ඊට පහුවදට ආයනෝ නිලුමාවට ගිහිලා කට්ටිය එකතු වෙනවා. අර කට්ටියම එකම දේ මොකද? ගේන් ගෙට නෑ ගම් යනවා. දේශපාලනයේද බලන්න කොහොමද උපහාරින්නේ? බලන්න වල වෙන මොකද? එක දවසක ආයත විතර එක ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ තව ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ කාර්යාලයක එකතු වෙනවා. ඊළඟ දවසේ හෝටලයක එකතු වෙනවා. එකෙල්ල කතා කරලා ආණ්ඩුව කරලා කියලා බුදිය කරනවා. සක්කුතු නෑම දේශපාලන කඩ නෑ. දේශපාලන කොච්චර නැද්ද කියලා කියනවා නම් මම කියන්නේ මේ මහරගම මේ මයිකින් තාපු ජනතාවගේ හරි අඩුම තරමේ භාගයක් ගේන්න බෑ. ඔය සුම්බුන් ඔක්කොම එකතු කරා. මේ පොළොව විතරයි. අද බලන්න කොහෙලා ගිහින් මේ ඉස්සරහට ඉතයර. ජනතා බලයක් නෑ. හැබැයි ජනතා බලයක් නෙවෙයි කලාකප්පකාරී වැඩක් කරමින් ඉන්නවා. කලබලයක් ඇති කරනවා. ටිකටම ඇති කරපු කලබලය මොකද්ද? ආණ්ඩුව මාස 3යි, ආණ්ඩුව මාස 6යි, ආණ්ඩුව අවුරුද්දයි. අද කෙනෙක් ඩක් කරනවා කියනවා. මොකදම කියලා කියනවා. අද එක්කෙනෙක් කියලා තියෙන 27 ජනවාරි 27 මේ 21. දිනේම කියලා. 27 මේ 21 ආණ්ඩුව කියලා යනවා. මම හිතනවා එතුමා 27 මේ 21 වෙනිදා දක්වා ජීවත් වෙයි මේ ප්‍රශ්නේ අපිට අහන්න. අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඔයා මෙහෙම කිව්වා වුණාද? මොකද වෙලා තියෙන්නේ? අද වැටෙනවා. හෙට වැටෙනවා. ජනතාව පාරට බහි. ප්‍රථම පාරට බහි. ජනතාවම පාරට බහිනවා. ජනතාව 2022 පාරට බැස්ස මොකටද? ආර්ථිකය කඩාවැටුවා. දරුවට පාසල් යන්න බැරි තත්ත්වයක් ඇති කරා. ඉස්පිරිතාලේ බෙහෙත් දෙන්න තත්ත්වයක් ඇති කරා. ගෑස් ටික නැතුව ගියා. පොලිං වල මිනිස්සු මරුණා. තෙල් ටික නැතුව ගියා. පොලිං වල මිනිස්සු මරුණා. ඒ මරණකොට කෝටි 50කට වඩා වැඩි මුදලක් දීලා ඒ හදා ගන්නවා. ආයෙක ජනතාව මේක දකිනවා. ජනතාවගේ දේපල හොරකම් කරනවා. ජනතාවගේ දේපල නාස්ති කරනවා. ජනතාව හිතුව මොකක්ද? පාලකයන් විනාශ කරනවා. විනාශ කරලා ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. ජනතාව දුක් විඳිනවා. ජනතාව තීරණයක් ගත්තා. අන්නේ පාලකයන් පළවහින්න. එහෙමයි ජනතාව පාරට බහින්න. මේ ජනතාව පුළුවන් ද පාරට බස්සන්න කිටි කවල? විපක්ෂ නායකතුමා වගේ. එහෙම ජනතාව පාරට බස්සන්න බෑ. ජනතාව පාරට බහින්න ජනතාවගේ ඇත්ත ප්‍රශ්න දෙන්න ඕන. අද ජනතාවට මේ ප්‍රශ්න දෙන්න ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? ඇයි ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ? හේතු කීපයක් තියෙනවා. එක ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවේ පළමු වතාවට කුඩු තොග ගණන් අල්ලනවා. අපි ඒ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් කරනවා. පහුගියද අපි ලොකු සාකච්ඡාවක් තිබ්බා. දැනට මූලයෙන් යන ප්‍රමාණය අපි අඩපණ කරලා තිබෙනවා. හැබැයි වරාය ගුවන්තොටුපළෙන් එනවා කියනවා. තැපෑල වරාය ගුවන්තොටුපළ. අපි ඒකාබද්ධ කරපු යාන්ත්‍රණයක් හදුවා. අදලා දවස් දෙකක් ගියේ එයාපෝට් එකේ ඉන්න ලොකුම කුඩු තොගයක්. මොකද කියන්නේ? වරායත් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද කලබල වෙන්න ඕන කවුද?
ආණ්ඩුවිතා වේගයෙන් මෙරටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළ හදලා තියෙනවා. ඒක නායකත්ව දෙමින් තිබෙනවා. ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. එතකොට අර ගොඩ කලබල වෙනවා. ඊළඟ පාතාලය තැනතන වැඩ දෙමින් තිබුණා. මර්ධනය කරනවා මතක තබා ගන්න. අපේ රටේ තියෙන පුළුවන් ආයුධ සන්නද්ධ වෙන්න පුළුවන්කම තිබෙන්නේ අපේ නිල හමුදාවන්ට සහ පොලිසියට විතරයි. වෙන කිසියෙකුට නීති විරෝධීව අවිද්‍යාවෙන් ඉන්න බෑ. ගැස් බෑවේ යාළුවටත් බෑ. ගැස් බෑවේ. ගෙවල් වල බංකර් ගහගෙන ඉන්නේ මේගොල්ලෝ. එහෙමයි මේ පාලකේ. නිකන් යුද්ධයකට යන්න වගේ. බෝම්බ තියාගෙන, අවියාවුද තියාගෙන, ගිනියම් තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලකේ ඉන්නවා. ඔක්කොම අල්ලන මතක තියාගන්න. අපි නම් ලේක්ෂු හයක් තියෙනවා. පරීක්ෂණ කරමින් තිබෙනවා. මෙරටේ නීති විරෝධී ගිනියම් පාවිච්චි කරන පාතාලේ රැකවරණ දෙන දේශපාලනේ ලංකාවේ ගිනින් අතුගාලා දාන වැඩ මේ ආන්දෝලන කරලා තියෙනවා. මේ කලබල වෙන්න ඕන. ජනතාව කලබල වෙන්න ඕනේ මේකට. මේ කුඩු අල්ලනවා කියලා ජනතා පාට වයින් ඕන. පාතාලේ මර්ධනය කරනවා කියලා ජනතා පාට වයින් ඕන. නෑ. ඒකල පාරට වයින්. ඒගොල්ලෝ මිතුරෝ. ඒගොල්ලෝගේ යාළුවෝ. අපි දුබායි වලින් ප්‍රධාන පාතාල නායකයෙක් ඉන්නවා. සබරක දුරකථන අමුතු කාරුක එකට පූර්ණක නාපුව ලොක්කම තියෙනවා. ලකින් ඇසුරු කරගෙන මේ දේශපාලකයෝ. මේව මෙරට දුරලා තියෙන්නේ. පාතාලේ තමයි අපේ රටේ දේශපාලකයෝ හිත මෙන්න දිව්වේ. සමහර ප්‍රාදේශීය වට ඇවිල්ලා තියෙනවා. සමහර තමයි ප්‍රාදේශීය සභාපති වුණා. පාතාලේ කුඩු ව්‍යාපාරී. නව ටික කාලයක් යනවා. පාර්ලිමේන්තු වල බලය, රාජ්‍ය සභා පළාත් සභා බලය මුළුමනින්ම පාතාලය අතට එනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව මේක පියවරෙන් පියවර මැඩපවත්වනවා. මේ වන විටත් මැද පෙරදිග විශාල ආందోලනයේ තුරුදී කියලා පාතාල නායක කීපදෙනෙක් අත්අඩංගුවට පත්වලා ඉන්නවා. අපි සැලසුම් කරලා තිබෙනවා. ඉතා වේගයෙන් සැලසුම් කරලා ලංකාවට ඒගොල්ලෝ අරගෙන එන්නේ. කවුද අපි ඉන්දියාවේ කෙනා? ඒක කලින් ඉන්දුනීසියාවේ කෙනා. ඒක කලින් දුබායි වලින් කෙනා. කවගේම මෙරටේ සෑම පුරවැසියෙකු නිදහස වැඩ කරන්න පුළුවන් නීති හදන්න ඕන. මේ පාතාලේ මර්ධනය කරන්න ඕන. කුඩු ව්‍යාපාරය අහෝසි කරන්න ඕන. ඒක ජනතාවගේ ඉල්ලීම. හැබැයි ඒක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවා. අපි නීති විධානයේ ආධිපත්‍ය කහුරු කරනවා. මෙරටේ මහජනයාගේ හොරකම් කරපු දේපල මහජනයාගේ හොරකම් කරපු දේපල හොරකම් කරපුවාට දඩුවම් ලබා දීම මෙරටේ ජනතාවගේ අපේක්ෂාව. එහෙම නේද?